Hi everyone, welcome you all to our English learning channel U4U Easy. We have already completed very important lessons and today we are going to start our next lesson, that is present perfect. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ English learning channel U4U Easy වෙතට. ඉතින් එහෙමනම් අපි මේ වෙනකොට බොහොමයක් lessons කරලා තියෙනවා. ඉතින් අද අපි තවත් වැදගත් පාඩමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි present perfect tense. ඉතින් අපි මොන වෙලාවටද මෙන්න මේ present perfect tenses භාවිතා කරන්නේ? අපි මම ඔයාලගෙන් මේ වගේ දෙයක් මතක් කරොත් හිතන්නකෝ ඔයාලා ට්‍රිප් එකක් යනවා. ගිහිල්ලා වාහනෙන් බහිනකොටම ඔයාලට පේනවා තැන් තැන් වල වතුර වලවල් වල වතුර පිරලා තියෙනවා, ගස් කොළන් කෙමිලා තියෙනවා. ඔයාට මොකද්ද හිතෙන්නේ? ඔයාලා කියන්න පුළුවන් මෙහෙට නම් මොකද්ද? මෙහෙට නම් වැහැලා වගේ. නැත්තම් මෙහෙට නම් වැහැලා තියෙනවා. දැන් වහිනවද? නෑ. එහෙනම් ඔයා කොහොමද දන්නේ වහින මේ ප්‍රතිඵලයක් තියෙනවා අපිට නේද? ඔයා දන්න මෙහෙට නම් වැහැලා තියෙනවා. කලින් වැස්සා. ඔයා කොහොමද ඒක දන්නේ? සාමාන්‍යයෙන් ඔයා දන්නවා වැස්සොත් තමයි වෙන්න මෙහිම ප්‍රතිඵලයක් ඇති වෙන්නේ. අපි දන්නව නේද කාටවත් අවශ්‍යතාවයක් නැහැ පාරවල් වල වතුර වරවල් වතුර පුරවලා ගස් කොළන් තෙමලා එහෙම තියන්න කාටවත් ඕනද? කාටවත් අවශ්‍ය නැහැ. එහෙනම් අපි දන්නවා we know the usual phenomenon. සාමාන්‍යයෙන් වෙන්නා වූ ක්‍රමයේ විදිය තමයි වැහැලා කලින් එතකොට මෙන්න මේ ප්‍රතිඵලයක් ඇති වෙනවා. එහෙමනම් අන්න අපේ අදාළ පොයින්ට් එකට අපි ආවා. මොකද්ද? දෙයක් සිද්ධ වෙලා ප්‍රතිඵලයක් තියෙනවා. අන්න යම් කිසි දෙයක් සිදු වෙලා ප්‍රතිඵලයක් තියෙනවා නම් අපි අන්න ඒව ගැන කතා කරන්නේ මෙන්න මේ present perfect tense භාවිතා කරලා. එහෙමනම් දෙයක් සිදු වෙලා ප්‍රතිඵලයක් තියෙනවා අපි ළඟ. එතකොට අපි මෙන්න මේ present perfect tenses භාවිතා කරනවා. ඔන්න හොඳට මතක තියාගන්න අපි මොන වෙලාවටද මේක භාවිතා කරන්නේ. ඉතින් අපිට උදාහරණයක් ගන්න පුළුවන් අපි කලින් කතා කළා වගේ it has rained here. It has rained. It has rained here. It has rained here. මෙහෙට වැහැලා තියෙනවා. It has rained. There's rain here. මෙහෙට වැහැලා තියෙනවා. අපි එහෙනම් කොහොමද මේක ලියුවේ? ලියන විදිය පොඩ්ඩක් මතක් කරන්න ඕනේ නේද? කොහොමද අපි ලියන්නේ? අපි ලියන විදිය තමයි subject කරන කෙනෙක් ඉන්නවා. helping verb එකක් යෙදෙනවා. නැත්නම් auxiliary verb එකක් කියලා අපි හඳුන්වනවා. has have වලින් එකක්. ඒ වගේම ක්‍රියාපදය past participle ආකාරයෙන් තියෙන්න ඕනේ. ඔන්න හොඳට මතක තියාගන්න ක්‍රියාපදයේ තියන්න ඕනේ කොහොමද? past participle ආකාරයෙන්. ඉතින් මම හිතන්නේ දන්නවා ඇති කියලා past participle form එක කියන්නේ මොකක්ද කියලා තවමත් මතක නෑ වගේ නම් මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් අපේ කලින් වීඩියෝ එකදී අපි කතා කළා verbs යටතේ මොනවද මේ present past සහ past participle විශේෂයෙන්ම past participle ආකාරය ගැන දැනුවත් කිරීමක් කරා. ඉතින් මේක නැවත ඔයාලට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න මෙතන අපි description panel එකේ දාලා තියෙනවා. ඒ link එක සහ U4U වලට log වෙලා බලන්න පුළුවන් ඔයාලට. ඒ අදාළ වීඩියෝ එක අනිවාර්යෙන් නරඹන්න. බලන්න. ඉතින් එහෙමනම් අපි මතක් කළා කොහොමද මේ present perfect tenses ලියන්නේ කියලා subject helping verb has said verb in past participle form. එහෙනම් අපි බලමු උදාහරණ කීපයක් අරගෙන. I have eaten. I have eaten. මම කාලා තියෙනවා. මම කාලා තියෙනවා. I have eaten. ඒ වගේම තමයි she has gone. She has gone. She has gone. ඇය ගිහින් තියෙනවා. දැන් ඇය නැහැ. කොහෙට ගිහිල්ලා? ඇය ගිහිල්ලා තියෙනවා. She has gone. ඒ වගේම තමයි we have finished our homework. We have finished. We have finished. We have finished our homework. අපි අපේ homework කරලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? අපි homework කරලා අපි ළඟ දැන් homework තියෙනවා. අපි කරලා තියෙනවා. හරි සතුටින් කියනවා. අපි homework කරලා තියෙනවා. We have finished our homework. අපේ homework සම්පූර්ණ කරලා තියෙනවා. අන්න අපි ලියන විදිහ කොහොමද helping verb එක භාවිතා කරන්නේ has have. ඉතින් ඒ වගේම තමයි මොන වෙලාවටද have යොදන්නේ මොන වෙලාවටද have යොදන්නේ. මම හිතනවා ඔයාලා මතක් කිරීමක් අපි කරමු බලන්න කොහොමද වෙන්නේ. අපි කරන කෙනා එක්කෙනෙක් නම් ඒ කියන්නේ he ඔහු she ඇය it ඌ නැත්නම් ඒක ඒ වගේම singular noun එකක් ඒක වචන නාම පදයක් එක්කලා
අපි භාවිතා කරන්නේ has. He has, she has, it has. එහෙම නැත්නම් a boy has, the girl has. ඔය විදිහට අපිට කියන්නට පුළුවන්. ඒ වගේම අපි කතා කරන කෙනා කරන කෙනා බහුව වචන නම් මම ඔයා ඇතුළත්ව අපි යොදනවා have කියන එක. ඒ කියන්නේ I have, you have, we have, they have. ඒ වගේම plural noun එක. Children have, women have, my friends have. ඔය වගේ බහුවචන නාම පදයක් එක්කලත් අපි have යොදනවා. ඔන්න මතක තියාගන්න එහෙමනම් මොන වෙලාවටද has දාන්නේ සහ මොන වෙලාවටද have යොදන්නේ කියලා. ඒ වගේම තමයි දැන් මේ වාක්‍ය කොහොමද අපි නෙගටිව් වලට හරවන්නේ. ඉතින් අපි හරිම සරලයි. ඔයාලා දන්නවා අපි ඉස්සෙල්ලා කියන දෙයක් තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේදී අපි helping verb එක දන්නවා නම් නෙගටිව් වලට හරවද්දි මොකද කරන්නේ? ඒකට අපි helping verb එකට පස්සේ not not එකක් යොදනවා. මෙතන නම් has not, එහෙම නැත්නම් have not යොදනවා. ලියන විදිහ කතා කරොත් මොකද වෙන්නේ? එතකොට කරන කෙනෙක් ඉන්නවා. subject එක has have helping verb එක not දාලා verb එක past participle වලින් තියෙනවා. කොහොමද අපි ලියන්නේ? subject has have not verb in past participle form. ඒ වගේම තව දෙයක් මතක් කරගන්නට ඕනේ. මේ අපි has not කියන එක contracted form එකේදී කෙටි කරලා අපිට කියන්න පුළුවන් hasn't කියලා. ඒ වගේම have not එක contract form එක අපි කෙටි කරලා කියනවා haven't කියලා. එතකොට has not, hasn't, have not, haven't. ඒකත් හොඳට මතක තියාගන්න. ඉතින් අපි උදාහරණ කීපයක් ගෙනන් අරන් බලමු නේද? බලන්න මෙතන පළවෙනි එක අපිට කියන්න පුළුවන් ඔවුන් තරඟයේ දිනලා නොතිබෙනවා. They have not won the competition. They have not won. They have not won the competition. They have not won. ඔවුන් තරඟයේ දිනලා නොතිබෙනවා. ඒ කියන්නේ සරලම තරඟයේ පෙරදිලා නේද? ඉතින් ඔවුන් තරඟයේ දිනලා නොතිබෙනවා. අන්න අපි කියන විදිය they have not won the competition. Right. ඉතින් ඒ වගේම තමයි මේ වාක්‍යයක් නැත්නම් sentence එකක් අපි කොහොමද ප්‍රශ්නයකට හරවන්නේ? දැන් ඉතින් මම හිතනවා ඔයාලා දැනටමත් ඒක නම් තේරලා ඇති. කොහොමද මොකද කරන්නේ? මෙන්න මේ helping verb එක has have කියන එක වාක්‍යයේ subject එක නැත්නම් කරන කෙනාට මුලින් යොදනවා. කොහොමද ඉතින් එන විදිය? has have subject verb in past participle form. හරිම සරලයි. has have subject verb in past participle form. ඉතින් අපි එක ප්‍රශ්නයක් ගත්තොත් කොහොමද අපිට කියන්න පුළුවන් අහන්න පුළුවන් has she bought a new handbag? Has she bought a new handbag? Has she bought a new handbag? ඇය අලුත් handbag එකක් මිලදීගෙන තියනවාද? Has she bought a new handbag? ඔන්න අහපු විදිහ. right. ඉතින් අපි කතා කළේ කොහොමද මේ present perfect tense එකක් ගත්තාම කොහොමද අපි ඒක positive, negative සහ question ප්‍රශ්න ආකාරයෙන් ලියන්නේ කියලා. මම හිතන්නේ තේරෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි අපි කලින්ම කතා කළා මේ perfect tenses ගත්තාම අපි යොදන්නේ සාමාන්‍ය දෙයක් කරලා ප්‍රතිඵලයක් තියෙන දේවල් ගැන කතා කරන එක හරි. ඒ වගේම තවත් ඊට අමතරව අවස්ථා කීපයක් අපිට මුණ ගැහෙනවා. මෙන්න මේ present perfect tenses යොදන්න. ඉතින් අපි ඒවා එකින් එක අරන් බලමු. සමරි එකක් විදිහට කොහොමද අපි මේක භාවිතා කරන්නේ යොදන්නේ කියලා. ඔව් පළවෙනි අවස්ථාව තමයි ඉතින් කලින් කතා කළා වගේම actions with results in the present. ඉතින් අතීතයේ සිද්ධ වෙලා අපි ළඟ දැන් ප්‍රතිඵලයක් අපිත් එක්කලා තියෙනවා. එහෙමනම් අපි භාවිතා කරන්නේ present perfect tense. කොහොමද බලන්න උදාහරණ අපි ගමු. He has broken his leg. He has broken his leg. ඔහුගේ කකුල බිඳිලා තියෙනවා. ඉතින් දකින්න පුළුවන් ඒකට හිමුණත් කියන පුජ්‍යලයා වීල් චෙයාර එකකින් යන්න පුළුවන් කකුල් බැන්ඩේජ් කරගෙන. මොකද ඔහුගේ කකුල බිඳිලා තියෙනවා. ඒක දැන් ප්‍රතිඵලයක් පේනවා. එහෙනම් මොකද වෙන්නේ? He has broken his leg. අපිට පේන්නේ මේ කකුල බිඳින වෙලාව. නමුත් අපි දන්නවා දැන් ඒකේ ප්‍රතිඵලය අපිට දැන් පේන්න තියෙනවා. අන්න අපිට තියෙනවා ප්‍රතිඵලයක් කලින් සිදුවිච්ච එකේ ප්‍රතිඵලය අපි දකින්න තියෙනවා. ඒ වගේ තමයි experience. අත්දැකීමක් විස්තර කරන අපිට කියන්න පුළුවන් she has visited Jaffna. She has visited Jaffna. එනේ යාපනයේ ගිහිල්ලා තියෙනවා. She has visited Jaffna. ඔන්න experience එක අත්දැකීමක් විස්තර කරා. ඒ වගේම තමයි recent actions. ඒ කියන්නේ මෑතකදී සිද්ධ වෙච්ච දේවල් විශේෂයෙන්ම අපි කාලයක් සඳහන් නොකර මේවා භාවිතා කරනවා. මෑතකදී සිදු වෙලා ඉවරිච්ච දේවල් හැබැයි කාල සඳහන් කරන්නේ නැහැ. උදාහරණයකට කියන්න පුළුවන්
He has just finished his work. He has just finished his work. He has just finished. He has just finished. ඔහු මේ වැඩි ඉවර කරා විතරයි. අන්න ඒ වගේ තේරුමක් එන්නේ. He has just finished his work. ඒ වගේම තමයි ඊළඟ එක actions that continue until now. අතීතේ පටන් ගත්ත දෙයක් සිද්ධ වෙලා ඇවිල්ලා මේ වර්තමාන වෙනකම්ම ඇවිල්ලා තියෙනවා. අපි ඒ වගේ හඳුන්වනවා මෙන්න මේ actions that continue until now කියලා. ඉතින් අපි උදාහරණයක් ගත්ත example එකක් අරන් බලමු මොකක්ද වෙන්නේ කියලා. ඒ තමයි අපි කියන්න පුළුවන් I have lived in Galle for 6 years. I have lived in Galle. I have lived in Galle. I have lived in Galle for 6 years. මොකද වෙන්නේ? මම ගාල්ලේ ජීවත් වෙලා තියෙනවා අවුරුදු 6ක්. 6ක් පුරාවට ගාල්ලේ ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ අත්දැකීමක් තියෙනවා. අතීතයේ පටන් ගත්ත අවුරුදු 6කට කලින් ජීවත් වෙන දැන් තාමත් ගාල්ලේ ජීවත් වෙලා තියෙනවා අවුරුදු 6ක් ඔයාගේ අත්දැකීම තියෙනවා. ගාල්ලේ ජීවත් වෙලා. අන්න අපි එහෙනම් භාවිතා කරා මොකද්ද? අතීතයේ පටන් ගත් එකක් මේ වෙනකම් මේ දක්වා පැතිර පවතින දෙයක් ගැන විස්තර කරන්න. ඉතින් ඔන්න ඕක තමයි අපි මූලිකවම present perfect tenses භාවිතා කරන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරගන්න අවශ්‍යයි. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි මෙන්න මේ present perfect tenses සහ simple past tenses දෙකේ තියෙනා වෙනස මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ඕනේ. ගොඩක් කට්ටිය ඒක වරද්ද ගන්නවා. ඉතින් ඒ නිසා අපි බලමු කොහොමද මේක හරියටම තේරුම් ගන්න කියලා. අපි සාමාන්‍යයෙන් present perfect එකක් ගත්තාම අපි මොකද කරන්නේ? අපි විශේෂයෙන්ම කාලයක් සඳහන් නොකර ඉවරච්ච වැඩක් ගැන කතා කරනවා. උදාහරණයක් අපිට කියන්න පුළුවන් we have seen that movie. We have seen that movie. We have seen that movie. අපි ඒ මූවි එක බලලා තියෙනවා. We have seen that movie. ඕකම අපිට simple past tense එකට කියන්න පුළුවන්. We saw that movie last week. We saw that movie. We saw that movie last week. එහෙනම් අපි මොකද වෙන්නේ? කාලයත් එක්කලා සඳහන් කරලා කියනවා. ඔන්න කාලයත් එක්කලා සඳහන් කරනවා. පළවෙනි එකේදී අපි කාලයක් සඳහන් කරේ නැහැ present perfect වලදී. නමුත් simple past වලදී කාලය සඳහන් කළා. තව උදාහරණයක් කරන් බලමු. අපිට කියන්න පුළුවන් he has cleaned the room. He has cleaned the room. ඔහු කාමරය පිරිසුදු කරලා තියෙනවා. අපි විශේෂ වෙලාවක් සඳහන් කරන්නේ. නමුත් අපිට කියන්න පුළුවන් simple past යටතේ he cleaned the room this afternoon. He cleaned the room this afternoon. අන්න අපි මොකද කරේ? අපි දැන් මොකද කරන්නේ? ඔහු කරලා ඉවර වුණා වෙලාවත් එක්කලා කියනවා. He has cleaned his room this afternoon. අද දහවල් ඔහුගේ රූම් එක පිරිසුදු කළා. දැන් මේ වැඩේ කරලා ඉවරයි. එහෙමනම් විශේෂ මතක තියාගන්න. අපි present perfect tense වලදී ඉවරිච්ච වැඩක් කාලයක් සඳහන් නොකර සඳහන් කරනවා. ඒ වගේම තමයි simple past tense වලදී මොකද කරන්නේ? කාලය සඳහන් කරනවා. ඉතින් කාලය දන්නේ නැත්නම් present perfect tense යොදලා අපිට යොදන්නට පුළුවන්. ඒ වගේම කාලය දන්නවනම් simple past tense යොදලා මෙන්න මේ වාක්‍ය ආකාරය කියන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මතට පැහැදිලිව තේරෙන්න ඇති කියලා. ඉතින් අපි ඊට පස්සේ තව පොඩි ඇක්ටිවිටි එකක් කරලා බලමු. අපි මේ කතා කරපු ලෙසන් එක ඔයාලට කොච්චරක් දුරට තේරෙන්නේ නැද්ද කියලා. දැන් තේරුණා නේද? right. අපි එහෙනම් බලමු මේ ඇක්ටිවිටි එක කරලා ඒකට ඔයාලට පැහැදිලිව තේරෙයි කොතෙක් දුරට මේ පාඩම ඔයාලට පැහැදිලිව තේරුණාද කියලා. බලන්නකො පළවෙනි එක. අපි ඒ පොත කියවලා තියෙනවා. අපි ඒ පොත කියවලා තියෙනවා. කොහොමද මේක ලියන්නේ? කල්පනා කරන්න බලන්න කොහොමද වෙන්නේ? මම හිතනවා ඔයාලා ගෙස් කරන්න ඇති කියලා. මොකද්ද වෙන්නේ? We have read that book. We have read that book. අපි මේ පොත කියවලා තියෙනවා. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න මේ read කියන එක READ කියලා ලියන්නේ past participle ආකාරය READ ම තමයි spelling. නමුත් pronunciation එක අපි pronounce කරන්නේ read කියලා. එතකොට we have read that book. අපි ඒ පොත කියවලා තියෙනවා. next one ඊළඟ sentence එක බලන්න. ඔහු සරුංගලයක් හදලා තියෙනවද? ඔහු සරුංගලයක් හදලා තියෙනවද? question එක ප්‍රශ්නය. ඔහු සරුංගලයක් හදලා තියෙනවද? කොහොමද ලියන්නේ? හිතුවද? right. කොහොමද එන්න ඕනේ? has he made a kite? Has he made a kite? Has he made a kite? ඔහු සරුංගලයක් හදලා තියෙනවද? ඔන්න ප්‍රශ්න අහපු විදිය. Has he made a kite? ඒ වගේම තමයි මේ tense එකක් බලමු.
ඔවුන් බිල ගෙවලා නොතිබෙනවා. ඔවුන් බිල ගෙවලා නැහැ. නැත්නම් ඔවුන් බිල ගෙවලා නොතිබෙනවා. කොහොමද කියන්නේ? එයාලා බිල ගෙවලා නැහැ. කොහොමද කියන්නේ? මම හිතන්නේ හිතන්නට ඇති කියලා. කොහොමද වෙන්නේ? They have not paid the bill. They have not paid. They have not paid the bill. They have not paid the bill. They have not paid the bill. අන්න අපි ලියන විදිය. එහෙමනම් මම හිතන්නේ ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති කොහොමද මේ present perfect tense භාවිතා කරන්න කියලා අපි නැවතත් මතක් කරොත් කොහොමද අපි අද මොනවද කතා කළේ කියලා. අපි සාමාන්‍යයෙන් කතා කරද්දී ලියන ආකාරය ගැන කතා කළා. කරන කෙනෙක් subject, helping verb has have එකලා, verb එක past participle වලින් තියෙනවායි කියලා. ඒ වගේම යොදන අවස්ථාවන් කීපයක් ගැන කතා කරා මතක් කරවොත් results now we have the results. අපි ළඟ ප්‍රතිඵලයක් තියෙන දෙයක් සිද්ධ වෙලා ඒ වගේම අපි අත්දැකීමක් එක්ස්පීරියන්ස් එකක් ගැන කතා කරද්දී විස්තර කරනවායි කියලා කිව්වා. ඒ වගේම තමයි recent actions. මේ මෑතක විච්ච සිද්ධියක් දෙයක් කාලයක් විශේෂයෙන් සඳහන් නොකර අපි ඒ ගැන කතා කරද්දී present perfect tense භාවිතා කරනවා කියලා කිව්වා. මම හිතන්නේ ඔයාලට මේක විශේෂයෙන් තේරුම් ගන්න ඇති ගොඩක් වැදගත් පාඩමක්. ඒ හින්දා හොඳට නැවතත් මේක බලලා තේරුම් ගන්න මොනවා හරි ඔයාලට ගැටලුවක් වෙනවට පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් අපි එහෙනම් අදට මේ පාඩම මෙතනින් කන්ක්ලූඩ් කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසන් කරන්න බලාපොරොත්තු වෙන කාලෙම පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඉතින් මේ ලෙසන් එක ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මතක ඇතුව ඔයාගේ යාළුවොත් එක්ක බෙදා හදා ගන්න. ඒ වගේම තමයි මතක ඇතුව ලයික් එකකුත් දාන්න. ඉතින් තවමත් ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. ඉතින් අපිත් එක්ක නිරන්තරයෙන් ඇදී සිටින්න අපේ continuous updates ලබා ගන්න channel එක subscribe කරන්න. So this is we are going to finish our lessons with this one, and we wish to meet you again with our next lesson, past perfect tense. So till then, have a great day and a great time. Bye bye.